Hi guys, welcome back to my channel. අද අපි දෙන්න යනවා courtyard by Marriott dinner buffet එකට. ඉතින් මේකේ ස්පෙෂල් එකක් තියෙනවා. ඒක තමයි මයි මාසේ මේ එන මයි මාසේ පළවෙනි ඉඳලා 31 වෙනකම්ම එකලොන්ගේ ප්‍රොමෝෂන් එකක් යනවා dinner buffet එකට. ඉතින් ඒ තමයි ඕගොල්ලෝ එකිනෙකට ගෙවලා දෙන්නට කන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ සාමාන්‍යයෙන් buffet price එක එකිනෙකට රුපියල් 8000යි. ඒ වුණාට මේ ප්‍රොමෝෂන් එකේ හින්දා ඒගොල්ලෝ දෙන්නටම රුපියල් 8000ක් ගෙවලා කන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ප්‍රොමෝෂන් එක මේ බුෆේ ස්ප්‍රෙඩ් එක යන්නේ. ඉතින් අපි ගිහලා බලමු මේ බුෆේ එකේ මොනවද තියෙන්නේ, මොන වගේ ස්ප්‍රෙඩ් එකක්ද තියෙන්නේ, කෑම කොයි වගේද, මොන වගේ ජාතිද තියෙන්නේ ඔක්කොම මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට A to Z පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ දිගටම රැඳී ඉන්න. තව එකක් කියන්න ඕනේ මේ බුෆේ ස්ප්‍රෙඩ් එක මේ බුෆේ ප්‍රොමෝෂන් එක යන්නේ හැම දවසෙම පළවෙනි 50 දෙනාට විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේක් ෂුවර් කරන්න ඔයගොල්ලෝ ටග් ගාලා රිසර්වේෂන් එකක් දානවා කියලා යන දවසට. මොකද ෆස්ට් 50 කස්ටමර්ස්ලාට විතරයි මේ ප්‍රොමෝෂන් එක වැලිඩ් වෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ ඉක්මනටම ඔයගොල්ලන්ගේ රිසර්වේෂන්ස් තමයි courtyard by Marriott hotel එකේ entrance එක. ඉතින් මේකට enter වෙන්න තියෙන්නේ CCC parking එකෙන්ම තමයි. හැබැයි P3 එකේ තමයි hotel parking එක තියෙන්නේ. ඊට පස්සේ ඇතුළට පස්සේ ඔයගොල්ලන්ට පේනවා 9th floor එකේ තමයි buffet restaurant එක තියෙන්නේ. ඒක තමයි Bera Kitchen. මේ වගේ තමයි lift එකෙන් එළියට ආවම ඔයගොල්ලන්ට පේන හරිම ලස්සනයි area එක. ඊට පස්සේ මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන bar එකක් වගේ තියෙනවා. ඊට පස්සේ මේ දිගටම තියෙන්නේ ඒගොල්ලෝගේ buffet restaurant එක. ඉතින් තව දෙයක් කියන්න ඕනේ guys. මේ offer එක මම කියවනේ පළවෙනි 50 දෙනාට විතරයි කියලා. එහෙම කියලා ඊට පස්සේ බුක් කරන කට්ටියට මුකුත් නැති වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට පුළුවන් 25% off ගන්න ඒගොල්ලන්ගේ full buffet price එකෙන් discount එකක් විදිහට. එතකොට පළවෙනි 50 දෙනාට තමයි one person eats for free කියන option එක තියෙන්නේ. ඊටු කට්ටියට ඒ දවස්වලට book කරන ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ bill එකෙන් 25% off ගන්න. හැබැයි තව දෙයක් තියෙනවා මේ discount එකයි මේ offer එකයි දෙකම තියෙන්නේ from Sunday to Thursday. කියන්නේ මේ දවස් ටිකේ තමයි Sunday to Thursday තමයි ඒගොල්ලන්ගේ offer එක තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ offer එකේ සාමාන්‍යයෙන් alcoholic beverages we අනිත් drinks include වෙන්නේ නැහැ. හැබැයි මේ buffet එකේ මම දැක්කා ටී වගේ එහෙම තියෙනවා. ඒකින්ද ඒක තියෙනවා. ඒකත් මම හිතන්නේ ගොඩාක් ලොකු plus point එකක්. ඉතින් ඔයගොල්ලෝ පේනති මේ තියෙන්නේ soup and bread corner section එක. මේකේ ගොඩාක් bread items තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ bread and butter එහෙම කන්න ආසන්න ඔයගොල්ලෝ ගොඩාක් options තියෙනවා මෙතන එක එක ජාතියේ bread items. ඔයගොල්ලෝ පේනති French bread, sourdough bread ඒ වගේ එක එක ජාතියේ items තියෙනවා. ඉතින් හරිම ලොකු ස්ප්‍රෙඩ් එකක් මෙතන තිබ්බා. අනිත් එක ඒගොල්ලන්ගේ සුප් ජාති දෙකක් තිබ්බා. ඔයගොල්ලෝ දාන්න ඇති. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ බුෆේ එක බුක් කරනවා නම් ටක් ගාලා බුක් කරන්න. මොකද ඒක ටක් ගාලා ෆිල් වෙනවා even on weekdays. මොකද මේ offer එක ගොඩක් worth offer එකක්. ඉතින් ඒකින්ද ඒක තියෙන්නේ limited time එකකට විතරයි. කියන්නේ මේ එන මයි මාසෙ විතරයි මේ offer එක තියෙන්නේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ reservations එහෙම දාන්න. ඊට පස්සේ මේ තියෙන්නේ sushi section එක ඔයගොල්ලන්ට ඕනේ විදිහට sushis එහෙම එතන තියෙනවා ජාති 4ක් විතර. ඉතින් ඔයගොල්ලන්ට කැමති sushis එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ එක එක ජාති meats තියෙනවා මෙතන. ඒගොල්ලෝ හරිය ලස්සනට හැමදේම display කරලා තියෙනවා. මේ තියෙන්නේ sushis types ටික. wasabi soy sauce එකයි ඔයගොල්ලන්ට ඒක කන්න පුළුවන්. අනිත් එකේ ඉන්න chefsලාත් හරිම helpful. ඊපස්සේ staff එකත් ගොඩක් helpful. ඉතින් ඔයගොල්ලෝ මහරි questions එහෙම තියෙනවා නම් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට assist වෙයි ඕන දෙයකින්. අනිත් එක මම දැක්ක plus point එකක් තමයි මේගොල්ලෝ හැම item එකේම වගේ calories mention කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් හොඳයි. මොකද අපි සාමාන්‍යයෙන් buffets වලට යනකොට දැන් අපි දන්නේ නැහැ කොච්චර calories අපි consume කරනවද කියලා. ඉතින් ගොඩක් health conscious කෙනෙක් නම් ඒක පොඩක් යාට uncomfortable වෙනවා. හැබැයි මේ buffet එකේ ඔයාට හරියට track කරන්න පුළුවන් ඔයාගේ calories කොයි වගේද ඔයා ගන්න amounts එක. ඒගොල්ලෝ 100 grams කොච්චර calories යනවද කියලා ඒගොල්ලෝ හැම dish එකකම ඔකට පේනවා ඇති. ඒගොල්ලෝ mention කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ appetizers section එක. අපි යනකොටත් ඇත්තටම ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. මම හිතන්නේ
අපි ගොඩක් කලින් ගියා හැබැයි 75% විතර වගේ ඒ වෙලටත් ෆුල් වෙලා තිබ්බා. ඒ කියන්නේ එච්චරම කස්ටමර්ස්ලා මේ බුෆේ එකට එනවා. ඒක හින්දා තමයි කිව්ව ඔයගොල්ලන්ට කලිනුත් ටග් ගාලා ගිහලා ඔයගොල්ලෝගේ රිසර්වේෂන් එක දාන්න. මොකද මේ ඔෆර් එක ඇත්තටම හරිම worth and ඒක වැලිඩ් වෙන්නේ ඊළඟ මාසෙට විතරයි. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ගිහලා අනිවාර්යෙන් මේ බුෆේ එක try කරලා බලන්න. අනිත් එක ඔයගොල්ලන්ට 50 first 50 guests අතරට booking එක දාගන්න බැරි වුණත් ඔයගොල්ලන්ට 25% off හම්බ වෙනවා ඔයගොල්ලෝගේ ඒ first 50 customers fill වුණාට පස්සේ book කරන හැමෝටම 25% off හම්බ වෙනවා මේ month එකේ. ඉතින් ඒකින් හින්දා ඒකත් මම හිතන්නේ ගොඩක් worth deal එකක් ඔයගොල්ලෝගේ full bill එකෙන්ම. ඉතින් එක දෙයක් කියන්න ඕනේ මේ offer එක valid වෙන්නේ guestලා දෙන්නෙක්ටත් 6 දිනෙකටත් අතර විතරයි. ඉතින් ඊට වඩා exceed වෙනවා නම් ඒක valid වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට reservations දාන්න ඕන නම් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ නම්බර් එකට call කරලා මැරියට් එකේ නම්බර් එකට call කරලා direct line එකට call කරලා ඔයගොල්ලන්ට buffet reservation එකක් දාන්න පුළුවන්. lunch වෙන්න පුළුවන්, dinner වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ lunch buffet තියෙනවා, dinner buffet තියෙනවා. අපි decide කරේ dinner buffet එකට යන්න. ඉතින් ඔයගොල්ලෝ මෙතන තියෙනවා biryani, seafood rice, හරිම රහයි කෑම. ගොඩක් ලොකු option එකක් තිබ්බා මෙතන. roast pan, ශ්‍රී ලංකන් කන්න කැමති කට්ටියට. ඉතින් Indian, Chinese, Sri Lankan හැම cuisine එකම Italian හැම cuisine එකම වගේ තිබ්බා. මේ තියෙන white rice ගොඩක් ශ්‍රී ලංකන් ෆුඩ් කන්න කැමති කට්ටියක් ඉන්නවා බුෆේස් වලට ආවහම ඉතින් ඒගොල්ලන්ට තමයි මේ ඔප්ෂන්ස් ටික තියෙන්නේ මම උනත් try කරා ශ්‍රී ලංකන් veggies and curries එක කොහොමද ඒ ටේස්ට් එක කියලා ඒකත් ඇත්තටම හරිම රහයි මේ තියෙන ඒගොල්ලන්ගේ chicken curry එක මේ තියෙන තව seafood curry එකක් මේ තියෙන හැම එකෙම ඒගොල්ලෝ calories mention කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හරිම මම හිතන්නේ ඒක කවන් කලින් වෙන buffets වල කොහෙවත් දැකලා තියෙනවා කියලා. ඉතින් හරිම හොඳයි ගොඩක් calories track කරන කට්ටියට එහෙම. capsicum curry, tempered cabbage ඒකත් මාරම රහයි. මේ තියෙන prawn curry එකක් මෙතන මටන් curry එකක් තියෙනවා මෙතන තියෙනවා spicy egg noodles එකක් ඒකත් මාරම රහයි lamb තියෙනවා lamb curry එකක් තියෙනවා ඊට පස්සේ steamed fish තියෙනවා Thai curry එකක් තියෙනවා Thai vegetable curry එකක් ඉතින් vegetarians ලටත් මෙතන ගොඩක් options තියෙනවා මෙතන තව seafood dish එකක් තියෙනවා මේකත් ඇත්තටම ගොඩක් රහයි මෙතන beef dish එකක් තියෙනවා ඊට පස්සේ potato wedges තියෙනවා ඒකත් ඇත්තටම රහයි and හරිම spicy ඒක ඒකෙන් මම ගොඩක් කැමති වෙනවා ඒකට ඊට පස්සේ මෙතන තව cheesy pasta එකක් තියෙනවා ඒකත් හරිම රහයි cheese sauce එකේ මාර රහයි ඊට පස්සේ මෙතන තව assorted vegetables තියෙනවා
ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති විදිහට චිකන් රාමෙන් නූඩල් සුප් එකක් වගේ හදාගන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන අයිටම්ස් තමයි ඒගොල්ලෝ මෙතන ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කිව්වහම ඒගොල්ලෝ ඒක ඔයගොල්ලන්ට හදලා දෙනවා. මෙතන තියෙනවා ඒගොල්ලෝ චිකන් සාටේ බීෆ් සාටේ ඒවා තමයි මෙතන ඒගොල්ලෝ මීට් එහෙම ප්‍රෙප් කරලා තියෙන්නේ. ඉතින් මේ තමයි චෙෆ් ඒවා හදලා ප්ලේස් කරන විදිහ ඩිෂස් වල. මේ තියෙන්නේ බීෆ් සාටේ එක. ඊට පස්සේ මෙතන තියෙනවා වෙනම මීට් සෙක්ෂන් එකක් සෝසස් දෙකක් එක්ක එකක් පෙපර් සෝස් එකක්. ඒක නම් ඇත්තටම ගොඩක් රහයි. ඉතින් මේ තියෙන මීට් අයිටම්ස් ටික ඔයගොල්ලන්ට කැමති amount එකක් කට් කරලා එහෙම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. pork and chicken තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ dessert section එකේ start කරන විදිය ඔයගොල්ලෝ පැත්තේ එකක් තියෙයි sauces ඊට පස්සේ sprinkles ඊට පස්සේ white chocolate dark chocolate ඒ වගේ ඒගොල්ලෝ dishes දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේවා දාගන්න පුළුවන් අයිස්ක්‍රීම් එක නැත්නම් ඔයගොල්ලන් වෙන කන ඩෙසර්ට්ස් එක උනත් ඔයගොල්ලන්ට උඩින් ටොපින්ග්ස් විදිහට මේ අයිටම්ස් එක දාගන්න පුළුවන්. birthday sprinkles එහෙම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ date pudding එකක්. ඒකෙත් ඒගොල්ලෝ calories mention කරලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ඒගොල්ලෝන්ගේ අනිත් dessert items ටික මෙතන තියෙනවා cheese cake, වටලප්පන්, profiteroles. වටලප්පන් එම හරිම රහයි, හරිම soft. ඉතින් ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ. ඒගොල්ලෝන්ගේ අනිත් items උත් හරිම රහයි. chocolate tart, ඊට පස්සේ chocolate cake, ඊට පස්සේ cheese cake, strawberry cheesecake, blueberry cheesecake, ඊට පස්සේ mango mousse, ඊපස්සේ ribbon cake, ගොඩාක් sweet items මෙතන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවා try කරලා බලන්න පුළුවන්. ඒ කාපු හැම එකක්ම වගේ හරිම රහයි dessert section එකේ. ඒකෙන් මෙතන chocolate based ඒවා තියෙනවා, fruit based ඒවා තියෙනවා, ඊට පස්සේ vanilla based ඒවා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කොයි විදිහට කන කැමති උනත් මෙතන ඔයගොල්ලන්ට කැමති විදිහේ dessert items තියෙනවා පික් කරලා කන්න. ඊපස්සේ ඒගොල්ලෝ මේ තාම new way එක ඉවරුණා වගේ හින්දා විතරක්. ඉතින් ඒගොල්ලෝ ලස්සන ලොකු බුලත් shape එකකට කේක් එකකුත් හදලා තියෙනවා. හරිම ලස්සනයි ඒක. අවුරුද්ද සෙලිබ්‍රේට් කරන්න වගේ. මෙතන pavlova එකක් තියෙනවා, fruit pavlova එකක්. ඊට පස්සේ panna cotta මේක passion fruit එක. ඊට පස්සේ මෙතන තිබ්බා strawberry yogurt එක. ඊපස්සේ මේ තමයි ඒගොල්ලෝන්ගේ ice cream section එක. ඔයගොල්ලන්ට පේන තියෙන strawberry, chocolate, fruit and nut ඒ වගේ flavors හතරක් තියෙනවා මෙතන. ඔයගොල්ලන්ට කැමති විදිහට mix කරලා match කරලා toppings දාලා ඊට පස්සේ ඒගොල්ලෝ cones උත් තියලා තියෙනවා. ඔයගොල්ලෝ cones කන්න කැමති නම් ඔයගොල්ලන්ට ඒවත් දාලා කන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා dates, marshmallows ඒවත් තියෙනවා. ඉතින් ඒවට ගොඩක් පොඩි ළමයි එහෙම ඒවා කන්න කැමති හින්දා ඉතින් ඒක ගොඩක් plus point එකක්. ඊට පස්සේ ඔයගොල්ලෝ පේන ඇති මේ තියෙන ambience එක ඔයගොල්ලෝ පේන එතනත් ගොඩක් කට්ටිය ඇවිල්ලා ready වෙනවා serve කරගන්න එහෙම. ඊට පස්සේ තවත් පිරුණා buffet එකේ. ඒක තමයි මම කිව්ව ඔයගොල්ලෝ ගොඩක් කලින් book කරන තරමට හොඳයි මේ month එකට. month of May 1st ඉඳලා 31st වෙනකම් මේ offer එක valid. මම ඔයගොල්ලන්ට full details ආයේ description box එකේ දාන්නම්. ඒක ඔයගොල්ලන්ට තවත් clear වෙයි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ට යන්න ඕන දවසේ ඒක first 50 guest ලට promotion එක නැති වුණාත් මොකද ඔයගොල්ලන්ට 25% off ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ bill එකෙන්. ඉතින් ඒකින්ද මේ month of May එකේ dine කරන හැමෝටම මොනවාම හරි offer එකක් තියෙනවා Courtyard by Marriott එකේ. ඉතින් මම හිතන්නේ ඒක ගොඩාක් worth and valuable. අනිත් එක limited time offer එකක් හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට reservations දාන්න. මොකද ඒක ටක් ගාලා fill වෙනවා මේ offer එක හින්දා. ඒක හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලෝගේ reservations ටික දාන්න.
අනිත් එක මේක මේ බුෆේ එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. හැබැයි drinks and beverages කොහොමත් සාමාන්‍යයෙන් buffets වලට එහෙම beverages include වෙන්නේ නැහැ. ඉතින් මෙතනත් ඒ rule එකම තියෙනවා. හැම buffet එකෙම සාමාන්‍යයෙන් ඒ වගේ තමයි. මෙතන එකක් දෙකක් විතරක් ඕනනම් exception එකක් වෙයි. හැබැයි ඒගොල්ලෝගේ tea section එකක් තිබ්බා. ඉතින් tea serve කරගන්න පුළුවන් වලට කැමති නම්. ඔපෙතේ මේ තියෙන අපි sushis ගත්ත section එකේ. ඉතින් chef හරිම ලස්සනට පිළිවෙලට ඒක place කරලා දුන්නා අපිට. හරිම artistic විදිහට sushis ටික. It was very nice to see. ඉතින් අපි හැම sushi flavor එකක්ම වගේ try කරලා බැලුවා. එස් මෙතන තියෙනවා vegetable tempura එකයි fish tempura එකයි. ඉතින් ඔයගොල්ලන්ට fish කන්න බැල නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් veggie side එකෙන්. අන්තික මේ බුෆේ රෙස්ටොරන්ට් එක ගොඩාක් ලොකුයි යන හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අනිත් එක ඒගොල්ලෝගේ සර්විස් එකත් හරිම හොඳයි. ඉතින් ඒක ගැන ගොඩාක් happy. හරිම friendly ඒගොල්ලෝ. මේ තියෙන අපි serve කරගත්ත dishes ටිකක් එහෙම. මම ගොඩක් ආස වෙනවා ශ්‍රී ලංකන් section එකටත්. ඉතින් ඔයගොල්ලෝ ශ්‍රී ලංකන් food කන්න කැමති නම් අනිවාර්යයෙන්ම rice and curry try කරලා බලන්න. එකත් හරිම රහයි. ඊපස්සේ මේ තියෙන තව plate එකක්. ඊපස්සේ මේ තියෙන අපි desserts වලින් බෙදාගත්ත දේවල්. මම කිව්වා ඔයගොල්ලෝ toppings එහෙම දාලා mix කරලා එහෙම කන්න පුළුවන්. ඉතින් guys තව දෙයක් කියන්න ඕනේ මේ offer එක පැය දෙකකට විතරක් valid වෙන්නේ. මොකද ඒගොල්ලෝ ලොකු demand එකක් තියෙන හින්දා. ඒකින්ද ඔයගොල්ලන්ට පුළුවන් 6:30 to 8:30 slot එක හරි 8:30 to 10:30 slot එක හරි select කරන්න ඔයගොල්ලෝ reservation එක දාද්දි. අනිත් එක මේ 25% off valid වෙන්නේ for groups of 4 or more guests විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ 4 දෙනෙක් හරි ඊට වඩා වැඩියෙන් ගියොත් තමයි 25% off discount එක ගන්න පුළුවන්. අනිත් එක මම මේක කිව්වට මේක මම මාස විතරයි තියෙන්නේ කියලා සමහරක් විට ඒගොල්ලෝ ඊට වඩා extend කරන්නත් පුළුවන්. popularity එක demand එක ඔක්කොමත් එක බලලා ඒගොල්ලන්ට offer එක තව extend කරන්නත් පුළුවන් වෙයි. ඒකින්ද ඔයගොල්ලෝ ඒකත් බලාගෙන ඉන්න. අනිත් එක ඒගොල්ලන්ගේ buffet spread එකත් හැමදාම වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමදාම එකම කෑම જાති නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට යන දවසට කොච්චර සැරවල් ගියවත් ඔයගොල්ලන්ට එක එක දවස්වලට හම්බ වෙන්නේ එක එක buffet spreads. ඉතින් ඒක ගොඩක් හොඳයි. variety එකක් තියෙනවා items වල. So I hope you guys enjoy this video. If you did, please do like, share and subscribe to my channel, and I'll see you guys in the next video. Bye bye.